සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. වෙනදා වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම මගේ channel එකට. ඉතින් දවස් කීපයකට පස්සේ අද ආපහු vlog එකක් අරගෙන ආවා. මල් වලට ආස ආදරේ gardening vlogs බලන්න ආසයි වෙනුවෙන් තමයි අද vlog එකත් අරගෙන ආවේ. ඉතින් මං හිතුවා අද උදේ වරුවේ මම මිදුලේ කරපු පුංචි වැඩ ටිකක් ඔයාලත් එක්කත් බෙදා ගන්න. මෙන්න මේ ලස්සන මල් පෝච්චිය මං ගත්තේ ගිය පොසොන් එකට අපි අනුරාධපුරේ ගිය වෙලාවේ. මට මේක දැක්කට පස්සේ ගන්න ආස හිතුණා. මේකට ලස්සන මල් පැලයක් දැම්මහම මගේ මිදුලේ ලස්සනට තියෙයි කියලා හිතුණා. මට මේක දැක්කට පස්සේ ඉස්සර නම් ඉතින් අර ලස්සන කියුට් අයිටම්ස් වලට තමයි ගොඩක්ම හිත යන්නේ. ඒ වුණාට දැන් නම් මෙන්න මේ වගේ ලස්සන මල් පෝච්චි, මල් පැල ඔය වගේ දේවල් තමයි ඔන්න වැඩිපුර හිත යන්නේ. මං හිතන්නේ මම විතරක් නෙවෙයි බහුතරයක් මේ වගේ තමයි විශේෂයෙන්ම මල් හදන්න ආසය. ඔන්න ඔහොම තමයි. ඉතින් මේක ගෙදර ගෙනාවට පස්සේ ලස්සන මල් පැලයක් හදන කල්ම හදිසි ඉස්සෙල්ලම මම හදාගත්ත පස්මාතිය මේකට පුරව ගත්තා. මං හිතුවා මේ පෝච්චියේ මල් පිපෙන වැල් වර්ගයක් හදාගත්තොත් හොඳයි කියලා. ඒක ලස්සනට තියෙයි කියලා හිතුණා. ඒ වුණාට මට ඒ වගේ එකක් හදිසියෙම ඉතින් ගෙදර හොයාගන්න තිබුණෙත් නැහැ. ඉතින් පොඩ්ඩක් ඔය හිට මෙහිට ඇවිදලා බලනකොට මෙන්න මේ ඇග්ලොනිම පැලේ තිබුණ පෝච්චියේ අහම්බෙන් හැදිච්ච කටරළු වැලක් තිබුණා. සමහර අය නම් ඉතින් මේ කටරළු වගේ මල් වර්ග එහෙම ගණන් ගන්නෙත් නැහැ. හැබැයි මට නම් එහෙම නැහැ. මේකේ මල් පිපුණාම ඉතින් හරිම ලස්සනයි නිල් පාටට. ඒ නිසා ඉතින් මම මේ පෝච්චියේ අන්තිමේටම මෙන්න මේ පැලේ හදන්න ඕන කියලා තීරණය කරා. අපි බලමු ඉතින් ඉස්සරහට පැලේ හොඳට හැදිලා මල් පිපුණම කොහොමද මේකේ ලස්සන කියලා මම ඔයාලටත් පෙන්නන්නම්කෝ. ඉතින් පැලේ හදලා ඉවරුණාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. හැමදාම එකම විදිහේ හැඟින් පොට්වල පෝච්චිවල මල් හදනවට වඩා ඉතින් මෙන්න මේ වගේ වෙනස් පෝච්චිවලත් මල් හදනකොට ඒක හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ කඩෙන් ගන්න ඕනේ කියලාත් නැහැ. අපිටත් මේ වගේ නිර්මාණ ඉතින් පොඩ්ඩක් හිතුවොත් හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදියට මම මේ පෝච්චියට කටරළු පැලේ හිටව ගත්තා. ඒත් එක්කම තව පුංචි වැඩක් කරගන්න තිබුණා මට. ඉතින් පහුගිය දවසක ටවුන් එකට ගියපු වෙලාවක මෙන්න මේක දැකලා මං අරගත්තා. මං හරි ආසයි සූර්යකාන්ත මල් වලට. ඉතින් ඒ නිසා මම සූර්යකාන්ත බීජ පැකට් එකක් අරගත්තා. ඉතින් සමහර අය නම් කියනවා මේවා හරියට පැලවෙන්නෙත් නැහැ. ඔය වගේ කතාත් කියනවා. ඉතින් මොන දේ වුණත් මට හිතුණා පැල කරලම බලන්න ඕන කියලා. ඒත් එක්කම මේ තියෙන්නේ තාරුකා මල් බීජ, ඒ වගේම රතුදාස් බීජ. මේ ටික නම් ගත්තේ මම අපේ ලයිෆ් විත් සුලා channel එක කරන අක්කගෙන්. ඉතින් එයාගෙන් තමා ඒ බීජ ටික මම ඕඩර් කරලා ගත්තේ. ඉතින් මම ඒ අක්කගෙන් ඕඩර් කරේ තාරුකා මල් බීජ ටික විතරයි. ඒත් ඒ අක්කා මට එයා ගානේ රතුදාස් බීජත් ගොඩක් එවලා තිබුණා. ඉතින් අක්කේ ඔයාට බොහොම ස්තුතියි. ඒ වගේම හරිම නිරෝගී බීජ මට අක්කා වෙලාවටම ලැබෙන්න සැලැස්සුවා. ඔන්න ඔය විදියට මම මේ ටික ඔන්න පරණ මල් පෝච්චියක් හොයලා ඔන්න ඔය විදිහට හිටව ගත්තා. මේ නම් හිටවන්නේ සූර්යකාන්ත බීජ. මම කලින් සූර්යකාන්ත මල් පැලයක් අරන් ආවා. ඉතින් මල් තවනකින්. ඒ වුණාට ඒක හරි ගියේ නැහැ. ඒ නිසා තමයි මම මේ වතාවේ හිතුවේ සූර්යකාන්ත බීජ අරගෙන පැල කරනවා කියලා. මම මේ බීජ හිටවන්න මාධ්‍ය විදියට ගත්තේ මතු පිටපස් කොම්පෝස්ට් එකතු කරලා හදාගත්ත මාධ්‍යයක්. මම ගොඩක් දුරට මල් බීජ හිටවනවා අඩුයි. මල් පැල තමා ගොඩක් දුරට හිටවන්නේ. බලමු අපි ඉතින් ඉස්සරහට මේවා මොන විදියට හැදෙයිද කියලා. මම ඔයාලට එක ඉස්සරහට වීඩියෝ එකකින් පෙන්නන්නම්. මම උපරිම උත්සාහ කරනවා මේ ටික හරි ලස්සනට හදාගන්න. ඉතින් මේ ටික හදාගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන ලොකුම දේ තමයි මේ ටික ගොළු බෙල්ලන්ගෙන් පරිස්සම් කරගන්න එක. ඉතින් මල් ආදරෙන් බලා ගන්නවා වගේම මෙන්න මේ පුංචි යාළුවන්වත් මං ආදරෙන් බලා ගන්න අමතක කරන්නේ නැහැ. හැම දෙයකදීම මගේ ළඟින්ම ඉන්න පුංචි යාළුවෝ ටික තමයි මේ. ඉතින් මේ කීප දෙනෙක් විතරයි, තව කීප දෙනෙක්ම ඉන්නවා. මම ඒගොල්ලෝ ගැන විස්තර ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි හැමෝටම.